අප්පච්චි කැලෑවේදී බය වූ හැටි. ඔන්න ඉතින් මං පොඩි කොල්ලා කාලේ මං මේරිට වැඩිය ලොකු නෑ. හැම හැන්දෑවකම කැලේට ගිහින් එළදෙන්නු එකතු කරගෙන උන් ගෙදර දක්කගෙන එන්න වුණා. මගේ අප්පච්චි මට කිව්වා කැලෑවේ තැන තැන සෙල්ලමට එහෙම යන්නේ නෑ. එළදෙන්නු දක්කගෙන කළුවර වැටෙන්න කලින් ඉක්මනට ගෙදර එන්න ඕන කියලා. මොකද කැලෑවේ වලස්සු වෘකයෝ දිව්‍යෝ පිටිලා හිටියා. එක දවසක් මම වෙනදටත් වඩා කලියෙන් කැලේට ගියා. ඉතින් මං හිතුවා ගෙදර යන්න තව වෙලාව තියෙනවනේ කියලා. කැලෑවේ බලන්න જાති ඕනා තරම්. ඉතින් කළුවර වැටිගෙන එනවා කියලා මට අමතක වුණා. රතුලේන්නු ගස්වල ඉන්නවා මං දැක්කා. දඬුලේන්නු ගස්වල කොළ අස්සෙන් දඩි බිඩිය දුවනවා. පුංචි හාපැටව් තන බිස්සේ සෙල්ලම් කරනවා. ඔයගොල්ලෝ දන්නවනේ පුංචි හාපැටව නිදාගන්න කලින් එකට එකතු වෙලා සෙල්ලම් කරනවා නෙවෙයි. ඉතින් මං දක්ෂ දඩයක්කාරයෙක් වෙලා කැලෑ සත්තුන්ගේ ඉන්දියන් කාරයින්ගේ පස්සෙන් එලවගෙන ගියා. මං කෙරුවේ ඉන්දියන් කාරයෝ එක්ක සටන් කරන සෙල්ලම. කැලෑව වනචාරී මිනිස්සුන්ගෙන් පිරෙන තුරුම මං සෙල්ලම් කෙරුවා. ඔන්න එකපාරටම මට ඇහුණා කුරුල්ලෝ සුබරාත්‍රියක් කියලා කිචිබිචි ගානවා. පාර හොඳටම කළු පාටයි. මුළු කැලෑවම අන්ධකාර වෙලා. දැන් ඉතින් ඉක්මනට එළදෙන්නු ගෙදර ගෙනියන්න ඕනෑ නෙව. නැත්තම් උන්ව මඩුවට ගාල් කරන්න කලින් හොඳටම රෑ වෙනවා. ඒත් මට උන්ව හොයාගන්න බැරි වුණා. මං හොඳට කන් දුන්නා. ඒත් මට උන්ගේ ගෙජ්ජි සද්ද ඇහුනේ නෑ. මං උන්ට කතා කෙරුවා. ඒත් උන් ආවේ නෑ. හැම පැත්තම කරුවලයි. ඒ මදිවට කැලෑ සත්තු. මං හොඳටම බය වුණා. ඒත් එළදෙන්නු නැතුව ගෙදර ගිහින් අප්පච්චිට කියන්නත් මට බයයි. ඉතින් මං උන්ට කතා කර මුළු කැලෑව පුරාම දිව්වා. ටිකෙන් ටික හෙවණැලි ලොකු වුණා. තවත් කළුවර වුණා. කැලෑව එකපාරටම විශාල වුණා වගේ මට දැනුනේ. ගසුයි පඳුරුයි වෙනදට වඩා අමුතු වෙලා වගේ මට පෙනුණා. එළදෙන්නු කොහෙවත් නැහැ. මං කඳුවලට නැගලා උන්ව හොය කෑ ගැහුවා. කළුවර දෙනියස්සේ ගිහින් උන්ව හෙව්වා. අඬ ගැහුවා. නැවතිලා උන්ගේ ගෙච්චි සද්ද ඇහෙනවද කියලා කන් දුන්නා. ඒත් ගස්වල කොළ සරසර ගාන සද්දෙ මිසක් මුකුත්ම ඇහුන්නේ නැහැ. එතකොට මට ඇහුණා කවුදෝ හයියෙන් හුස්ම ගන්න සද්දයක්. මං හිතුවේ මට පිටිපස්සේ කරුවලට මුවා වෙලා දිවියෙක් ඉන්නවා කියලා. ඒත් ඒ හැංගිලා තියෙන්නේ මං හුස්ම ගන්න සද්දෙමයි. සපත්තු නැති මගේ කකුල්වල කටුපඳුරු ඇනිලා සීරිලා තිබුණා. මං පඳුරු අස්සෙන් දුවද්දි ඒවායේ අතු මගේ ඇඟේ හයියෙන් වැදුනා. ඒත් මං දිගටම දිව්වා. උන්න හොයා උණ්ඩ කතා කර දිව්වා. සූකී මං පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා. සූකී එකපාරටම මගේ ඔළුව උඩින් කටහඬක් ඇහුණා. හූ මගේ ඔළුවේ කෙස් කෙලින් වුණා. හූ ඒ කටහඬ ආයෙත් ඇහෙනවා. මං පණ එපා කියලා දුවන්න පටන් ගත්තා. එළදෙන්නු ගැන මට හෙම් පිටින්ම මතක නැති වුණා. මට ඕනේ උනේ මේ කළු පාට කැලෑවෙන් එළියට පැනලා ගෙදර දුවන්නයි. ඒත් අර කටහඬ මගේ පස්සෙන්ම ඇවිත් ආයෙමත් හූ මං දුවන්න පුළුවන් අන්තිම වේගෙන් දිව්වා. හුස්ම ගන්න බැරි වෙනකන් දිව්වා. නවතින්නේ නැතුවම දිව්වා. මොකෙද්දෝ මගේ කකුලකින් අල්ලා ගත්තා. මං උඩ පැන නවතින්නේ නැතුවම දිව්වා. කොටින්ම වෘකේකටවත් මාව අල්ලගන්න බෑ. අන්තිමේදී මං කැලෑවෙන් එළියට ආවා. ඇවිල්ලා නතර වුණේ හරක් මඩුව ගාව. මෙන්න සේරම එළදෙන්නු මඩුවේ දොර ගාව හිටගෙන ඉන්නවා. මං උන්න ඇතුළට දාලා ගෙදරට දිව්වා. මගේ අප්පච්චි මං දිහා බලලා මෙහෙම අහනවා. ඉලන්දාරියා මොකද පරක්ක උනේ? මග දිගේ නටනටා හිටියද? මං මගේ කකුල දිහා බැලුවා. එතකොටයි මං දැක්කේ මගේ කකුල ඇඟිල්ලක නියපොත්තක් එහෙම් පිටින්ම කැඩිලා ගිහින්. කොච්චර බය වෙලාද කිව්වොත් ඒ වෙලාවෙ මට ඒ තුවාල රිදුනේවත් නැහැ. එනදී අප්පච්චි හැමදාමත් කතාව නතර කොට ලෝරා මෙසේ කියන තුරු බලා සිටි. අනේ අප්පච්චි ඉතුරු ටිකත් කියන්නකෝ. හොඳයි අප්පච්චි කීවේය. ඉතින් ඔයගොල්ලොන්ගේ සීයා මිදුලට ගිහින් කැපුවේ නැතයි ලොකු කෝටුවක් ඊළඟට ගෙට ඇවිදින් මගේ පස්ස පැත්තට හොඳටම ගුටි දුන්නා. එදායින් පස්සේ අප්පච්චි කියන දේ අහන්න මං හොඳට මතක තියාගත්තා. වයස අවුරුදු 9ක ලොකු කොළුවෙකුට කීකරු වෙන්න පුරුදු වෙන එක මහ දෙයක් නෙවෙයි. ඔහු කීවේය. මේ කතාව ඔයගොල්ලන්ටත් හොඳ පාඩමක්. ඔහු කියන්නට විය.
දීලා තියෙන අවවාද පිළිපැද්දොත් ඔයගොල්ලොන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඔව් ඔව් අප්පච්චි. අප්පච්චිගේ දණහිස මත උඩ පනිමින් ලෝරා කියයි. ඉතින් සීයා තව මොනවද කිව්වේ? සීයා කිව්වා මං කියන දේ ඇහුවනම් කළුවර වැටුණට පස්සේ මහ කැලාවේ නටනටා ඉන්නේ නෑනේ. එහෙම වුණා නම් ඔය විදිහට බස් එකේ ඇඬිල්ලට බිය වෙන්නෙත් නෑනේ වෑ කියලා.